PC එක ලැප්ටොප් එක පරිගණකය ස්ලෝ වෙලාද අපි අද බලමු මේක ස්පීඩ් අප් කරගන්න පුළුවන් සුපිරිම ටිප් ටිකක් විනාඩියකින්. පළවෙනි එක ඩිසේබල් කරන්න ඕනේ ස්ටාර්ට්අප් ප්‍රෝග්‍රෑම්ස් ටික. මේක කරන්නේ කොහොමද? ස්ටාර්ට්අප් ඇප්ස් කියලා සර්ච් කරා මෙතන තියෙන ඇප්ස් වල ටික් එක ඕෆ් කරගෙන යන්න. හැබැයි Windows Defender එකේ ටික් එක ඔන් කරලා තියාගන්න. ඒක ඔයාලට සෑහෙන වැදගත් වෙනවා. දෙවෙනි එක ජන් ෆයිල් ක්ලීන් කරන්න ඕනේ. කොහොමද මේක කරන්නේ? ටෙම්පරරි ෆයිල්ස් රීසයිකල් බින් එකේ තියෙනවා. ඒ වගේම ඒ වගේම software වල browsers වල cache මෙන්න මේවා ඔයාලගේ පරිගණකය ඔයාලගේ PC එක මාර්ම විදියට ස්ලෝ කරනවා. මේකට ඔයාලට ලේසියම පුළුවන් disk clean up එක use කරන්න. එහෙම නැත්නම් control R ගහලා clean mgr කියලා ගහලා ඔයාලගේ laptop එකේ cache clear කරගන්න පුළුවන්. තුන්වෙනි එක uninstall unused softwares. ඔයාලට වැඩක් නැති ඔයාලා use කරන්න නැති සියලුම software සියලුම apps ඔයාලගේ පරිගණකේ ඉවත් කරලා දාන්න. මොකද ඒවා අපිට අනවශ්‍ය බරක්. ඉතින් ඔයාලා යූස් කරන්න නැති මොනම දෙයක් තියෙනවා නම් පරිගණකේ දෙපාරක් දාන්න එපා, අයින් කරලා දාන්න. හතරවෙනි එක RAM එක අප්ග්‍රේඩ් කරගන්න. 4GB RAM එන්නේ නැති තරම් අඩුම ඔයාලගේ පරිගණකේ 8GB RAM එකක්වත් තියාගන්න. ඒ වගේම ඔයාලා editing gaming කරන කෙනෙක් නම් අඩුම තරමේ 16GB RAM එකක්වත් තියාගන්න. එතකොට මේ ටාක්ස් bar එකෙන් අපිට පුළුවන් අපේ RAM එකේ usage එක මොන වගේද කියලා බලා ගන්න. ඔයාලා මොකක් හරි ඔයාලගේ පරිගණකේ ඔයාලා නිතර කරන වැඩ කරද්දී ඔයාලා පොඩ්ඩක් ටාස්ක් බාර් එක ඕපන් කරලා ඔයාලගේ RAM usage එක බලන්න. එතකොට මේක 90ක් 95ක් වගේ 80ක් වගේ අතර යනවා නම් ඔයාලා පොඩ්ඩක් RAM එක අප්ඩේට් කරලා බලන්න පුළුවන් වෙලාවක. එතකොට ඔයාලට පුළුවන් ඔයාලගේ පරිගණකේ තියෙනට වඩා සෑහෙන ස්පීඩ් අප් කරගන්න. පස්වෙනි වගේම අවසාන එක use lightweight antivirus. ඒ කියන්නේ අපි හැමෝම වෛරස් වලට බයයින්. වෛරස් එකක් ඇවිල්ලා පරිගණකයට මොනවා වේද? අපි හැමදේම නැති වෙයිද? අපි හැක් වෙයිද? මේ වගේ ගොඩක් දේවල් අපි හිතනවා. ඒක නිසා අපි තියෙන හොඳම ඇන්ටිවෛරස් එක ගෙනල්ලා අපේ පරිගණකයට දාගන්නවා. එතකොට මේක සෑහෙන බර ඇන්ටිවෛරස් එකක් වෙන්න පුළුවන්. එහෙම වුණොත් වෙන්නේ අපිට කරන වැඩක්වත් කරගන්න බැලුව අපේ PC එකේ full power එක මේ ඇන්ටිවෛරස් එක ගන්නවා වෛරස් හොයන්න. ලැප් එක ක්ලීන් කරන්න. මෙන්න මේ වගේ දේවල් වලට ඒකෙන් වෙන්නේ අපේ පරිගණකේ මාරම විදියට ස්ලෝ වෙන එක. හරි. මේ ටික තමයි අපිට කතා කරන්න තියෙන්නේ අපේ PC එක අපේ slow PC එක ස්පීඩ් අප් කරගන්න පුළුවන් ටිප් විදියට. මේට අමතරව ඔයාලා දන්න මොනවා හරි ටිප් තියෙනවා නම් අපේ කමෙන්ට් සෙක්ෂන් එකේ දාගෙන යන්න. අපි බලමු මොනවද මේ ටිප්ස් කියලා.